අපිට ඈනුම් යන්න හේතුව මොකද්ද? ඉතින් හැමෝටම ඈනුම් ගියාට ඔයගොල්ලෝ දැනන් හිටියද අපිට ඈනුම් යන්න හේතුව මොකද්ද කියලා? ඉතින් ඇත්තටම ගත්තොත් මේ ඈනුම් යන්න හේතුව අද වෙනකලොත් විද්‍යාඥයෝ 100%ක් තහවුරු කරලා නැහැ. හැබැයි මේ ඈනුම් යන්න තියෙන හේතුව හොයන්න ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයක් විදිහට අද වෙද්දි මේ ඈනුම් යන එක පැහැදිලි කරන්න තියරිස් කිහිපයක් නම් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මේ තියරිස් වලින් බ්‍රේන් කූලින් හයිපොතීසිස් කියන තියරි එක සාමාන්‍යයෙන් උඩින්ම පිළිගන්න තියරි එකක්. ඉතින් මේකෙදි කියන්නේ මොකද්ද? මේ සාමාන්‍යයෙන් අපේ බොඩි ෆන්ක්ෂන්ස් අපේ ශරීරයේ ක්‍රියාකාරකම් සාමාන්‍ය විදිහට සිද්ධ වෙන්න නම් අපේ ශරීරය නියමිත උෂ්ණත්ව පරාසයක ටෙම්පරේචර් රේන්ජ් එක අපි පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ගත්තොත් අපේ හියුමන් බොඩි එක අපේ ශරීරය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 36.5 37.5 වගේ උෂ්ණත්ව පරාසයක පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් මොලෙත් ඒ වගේම තමයි. ඉතින් මොලෙත් හරියට වැඩ කරන්න නම් ඒකේ තියෙන යම්කිසි උෂ්ණත්ව පරාසයක හරියට ඒක පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් හිතන්න අපි ගොඩ මොකක් හරි හිතන්න අපි ක්ලාස් එකකට ගිහිල්ලා ඔන්න පැය ගාණක් තිස්සේ ඒ ක්ලාස් එකේ සර් කියන දේවල් අහගෙන ඉන්නවා. නැත්තම් අපි මොකක් හරි ඒකාකාරී වැඩක් කරනවා. හරි කම්පියුටරේ හරි මොකක් හරි පැය ගාණක් තිස්සේ ඉඳගෙන වැඩක් කරනවා. ඉතින් මේ වගේ වෙලාවට අපිට සමහරවිට එන කම්මැලි හිතෙනවා, නිදිමතක් එනවා. මේවත් එක්ක අපිට ඔන්න ඈනුම් යන්න පටන් ගන්නවා. ඉතින් මේකට හේතු වෙන්න පුළුවන් කියලා අද වෙද්දී විද්‍යාඥයෝ විශ්වාස කරන දේ තමයි අපි එහෙම සාමාන්‍යයෙන් දීර්ඝ කාලයක් තිස්සේ මෙහෙම ලොකු වෙලාවක් තිස්සේ එකම වැඩක් කරනකොට හරි අපිට කම්මැලිකමක් දැනනකොට හරි ගොඩක් වෙලාවට අපේ මොලේ මං කිව්වා දැන් ඔන්න සාමාන්‍ය ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න නම් යම්කිසි උෂ්ණත්ව පරාසයක පවත්වා ගන්න ඕනි කියලා. ඉතින් සමහර වෙලාවට මෙන්න මේ උෂ්ණත්ව පරාසයට වඩා උෂ්ණත්වය වැඩි වෙන්න හැකියාවක් තියෙනවා අපේ මොලේ. ඒතකොට ඒ කියන්නේ අපේ මොලේ නිකන් රත් වෙනවා වගේ. සාමාන්‍ය උෂ්ණත්වයට වඩා උෂ්ණත්වය ටිකක් ඔන්න වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මම කිව්වා දැන් සාමාන්‍ය ක්‍රියාකාරීත්වය වෙන්න නම් අර සාමාන්‍ය උෂ්ණත්ව පරාසය පවත්වා ගන්න ඕනේ. ඉතින් දැන් අපි දැන් මොකක්ම හරි වැඩක් නිසා අපේ මොලේ උෂ්ණත්වය ටිකක් වැඩුණාට පස්සේ ඉතින් ඒක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය තියාගෙන ටිකක් අමාරුයි. එහෙනම් ඔන්න අපේ මොලේ කූල් කරගන්න, සීතල කරගන්න මොකක් හරි විදිහක් තියෙන්න ඕනේ. ඉතින් විද්‍යාඥයෝ විශ්වාස කරන විදිහට අපිට ඈනුම් යන්නේ මෙන්න මේ මොලේ කූල් කරගන්න උපකාරී වෙන්න කියලා. අපිට ඈනුමක් යනකොට විද්‍යාඥයෝ විශ්වාස කරනවා අපේ මොලේට ලේ ගමනාගමනය ටිකක් වැඩි වෙනවා. බ්ලඩ් සප්ලයි එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් ඒකත් එක්ක සහ ඊට අමතරව අපි ඈනුමක් ඇද්දී හොඳ හුස්මක් ගන්නවා. එතකොට මේ හුස්ම ගන්නකොට අපේ ශ්වසන පද්ධතිය ඇතුළට ටිකක් සීතල වාතය කියන්නේ කූල් එයා එකක් ඇතුල් වෙනවා. ඉතින් මේ දෙකෙන් සාමාන්‍යයෙන් අපේ මොලේ උෂ්ණත්වය යම්කිසි මට්ටමකට අඩු කරන්න පුළුවන් කියලා දැනට විද්‍යාඥයෝ විශ්වාස කරනවා. ඒ කියන්නේ ඔන්න රත් වෙච්ච මොලේ උෂ්ණත්වය උනා ටිකක් අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක තමයි බ්‍රේන් කූලින් හයිපොතීසිස් කියන එකෙන් විද්‍යාඥයෝ විස්තර කරලා තියෙන්නේ. තව ඔයගොල්ලෝ දැකලා ඇති සමහර වෙලාවට අපි ළඟ ඉන්න කාට හරි ඈනුමක් ගියොත් අපිටත් ඈනුමක් යනවා. සමහරට ඒක ගෙදර කෙනෙක් වෙන්න පුළුවන්, අපේ යාළුවෙක් වෙන්න පුළුවන්. ඕගොල්ලන්ටත් එහෙම වෙලා තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒකට කියනවා කන්ටේජස් යෝනින් කියලා කියනවා. ඒ කියන්නේ අපි නිකන් ඒක නිකන් බෝ වෙනවා වගේ, ඈනුම් බෝ වෙනවා වගේ. ඉතින් ඇත්තට මේක මටත් පෞද්ගලිකව වෙලා තියෙන දෙයක්. එතකොට සමහර විද්‍යාඥයෝ කියනවා මේ වගේ සමන්ගේ යාළුවන් අතර සහ පවුල අතර මෙන්න මේ වගේ දේකුත් දකින්න පුළුවන් කියලා ඇත්තට. මේ කියන්නේ කාට හරි ඈනුමක් යනවා දැක්කට පස්සේ අපිටත් ඔන්න ඈනුමක් යනවා. මේ වගේ දෙයක් ඇත්තටම මාත් අත්දැකලා තියෙන දෙයක්. ඉස්සර ඇත්තටම හිතන් හිටියා මෙන්න මේ ඈනුම් යන්න හේතුව අපේ ශරීරයේ මේ ඔක්සිජන් මට්ටම අඩුවීමක් නිසා වෙන්න පුළුවන් කියලා. හැබැයි දැන් වෙද්දි ඒක එහෙම නෙවෙයි කියලා ඔප්පු වෙලා තියෙනවා. ඔක්සිජන් මට්ටම මදවීමක් නිසා නෙවෙයි. ඇත්තටම මේක වෙන්නේ සමහර මේක අපේ මොලේ උෂ්ණත්වය වැඩිවීමක් නිසා ඒක කූල් කරන මෙකනිසම් එකක් විදිහට වෙන්න පුළුවන් කියලා තමයි අද වෙද්දි විද්‍යාඥයෝ අනුමාන කරන්නේ. හැබැයි අද වෙද්දිත් මේක ඈනුමක් යන්නේ එක හරිම සරල දෙයක් කියලා අපිට පෙවුනට හරියටම ඈනුමක් යන්න හේතුව 100%ක් විද්‍යාත්මකව අද වෙනකොට හොයාගෙන නැහැ.